love you more. I know the fuck you know. I can't try. Oh, it's such a shame about me. Hello family members, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම ඔයාලට ඩේ vlog එකක් අරගෙන ආවා. අපි බලමු අද දවස් මගේ කොහොමද ගෙවෙන්නේ කියලා. ළමයි අද නොවැම්බර් 1 වෙනිදා මම උදේම අවදි වෙලා උදේම කිව්වොත් ඉතින් අවදි වෙද්දී 6 විතර වුණා. මම ළමයි මම කරන්නේ හොඳට වතුර බොනවා. ඒක ඔයාලා පුරුද්දක් කරගන්න ළමයි උදේ අවදි වුණ ගමන්ම හිස් බඩට හොඳට වතුර බොන්න. ඒක අපේ ස්කින් එකට වගේම හෙල්ත් එකටත් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ ඉතින් ඔය විදියට මගේ පාන පත්තු කරලා ඒ හඳුන් කූරු පත්තු කරලා මට ළමයි කාමරේ සුවඳට තියෙන්න ඕනි. උදේ අවදි වෙලා ඒ ටික මම පුරුද්දක් විදියට කරනවා. ඊට පස්සේ වැඩ ටික ඔක්කොම ඉවර කරලා මම වොෂ් එකක් දාගෙන ඇවිත් ලෑස්ති වුණා. මම මුලින් සිලෙක්ට් කරපු ගවුම නෙවෙයි පස්සේ මේ ගවුම තමයි මට හොඳයි කියලා හිතුනේ. ඊට පස්සේ ඉතින් ස්කින් කෙයාර් කරලා ඔය ඔක්කොම කරලා මම ලෑස්ති වෙලා ඉවරයි දැන්. ඔය දැන් ඉතින් මගේ අවුට්ෆිට් එක තමයි ඔය පෙන්නන්නේ. හරි මම දැන් යන්න පිටත් වුණා. ළමයි ගොඩක් පරක්කු වෙලා තියෙන්නේ. මම හෝල්ට් එකට ගියා විතරයි බස් එක ආවා. දැන් ඉතින් බස් එකේ යන ගම මට වැඩට යන්න කලින් තව පොඩි වැඩ වගේක් තියෙනවා කරගන්න. ඒ ටිකත් කරගෙනම තමයි යන්න ඕනේ. මේ ටයිම් එකෙත් ළමයි බෝධිය ගාව සෙනග සෑහෙන්න. දැන් මේ BOC එකට යන්නේ. මට සල්ලි වගේක් ගන්න තිබ්බා. ඒ වැඩ ටිකත් කරගෙන ඉක්මනටම යන්න ඕනේ වැඩ කරන තැනට. BOC එකෙත් අද සෙනග ළමයි. එතනත් පොලිමේ ඉඳලා ATM එකෙන් සල්ලිත් අරගෙන මම දැන් ඉක්මනටම යන්න ඕනි වැඩ කරන තැනට. හරි මම දැන් සල්ලිත් අරගෙන මම වැඩ කරන තැනට ආවා. එහෙනම් ඉතින් අපි ආයේ හවස හම්බ වෙමු. ඉතින් අයියා හදිසියෙම වීඩියෝ කෝල් එකක් අරගෙන මාව සර්ප්‍රයිස් කරා ළමයි. එයා දැන් එනවා කියලා කෝල් කරා. එයා දැන් ඔය හයිවේ බස් එකේ එන ගමන් ඉන්නේ. දැන් ඉතින් එයා ආවා. අපි දෙන්න මුලින්ම චර්ච් එකට ගියේ ළමයි. හැම මාසෙම මුලමම චර්ච් එකට අනිවාර්යෙන්ම යනවා. චර්ච් එකටයි බෝධියටයි අනිවාර්යෙන්ම යනවා. මම මාසෙ මුල පටන් ගන්න එහෙමයි. අපි දෙන්නත් එක්කම චර්ච් ගිහිල්ලා ඉටිපන්දම් පත්තු කරලා මේ මාසේ අපි දෙන්නට හරි ලස්සනට අපේ ජීවිත සාර්ථක කරගන්න අපේ ජීවිත ලස්සනට මේ මාසේ අපි දෙන්නට ලස්සනට කාලය ගත කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අපි ආව බීච් එකට. බීච් එකෙත් අද සෙනග ළමයි. හරි දැන් ඉතින් ඔයාලා බලන්න ඇති බස් එකේ ආපු මෙයා බයික් එක ගිහින්නේ කොහොමද කියලා. අයියා ගෙදර ගිහින් බයික් එක අරගෙන ඇවිත් මාව එක්කගෙන යන්න ඕනි නිසා ඊට පස්සේ ඉතින් අපි දෙන්න බීච් එකට වෙලා ටිකක් නිදහසේ හිටියා. අපි දෙන්න මාර මාසයි ළමයි මේ ටයිම් එකට බීච් එකට වෙලා ඉන්න. අපි දෙන්න මීට් වුණොත් ගොඩක් දුරට අපි බීච් එනවා. මේ ටයිම් එකට තමයි ගොඩක්ම එන්නේ. බීච් එකට වෙලා ওই විදියට නිදහසේ ඉඳලා රැ වුණු හින්දා අපි දෙන්න ගෙදර යන්න පිටත් වුණා. දැන් ඉතින් කතා කර කර යන ගමන් බෝධි යන ටයිම් එකක් තිබුණේ නෑ ළමයි. මට පොතේ ගිහින් නිදහසේ වඳින්න ඕනේ.
ඒ නිසා අපි ඒ ගමන හෙටට දාගත්තා. අපි දැන් කේස් එකට ආවා බඩු වගයක් ගන්න. අපි ඒ ටිකත් අරගෙන එහෙම ගෙදර ගත්තාගෙන ඇවිත් කෑම කාලා අපි වේලාසනින්ම නිදාගත්ත ළමයි මහන්සි නිසා ඔය විදියට තමයි ඉතින් අද දවස ගෙවන්නේ. good morning ළමයි. ඔන්න ඉතින් මම දැන් අවදි වෙලා. දැන් ඉතින් කෙනෙක් අවදි කරන්න තමා ගියේ. එයාව අවදි කරලා මම ඉක්මනටම වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. පොඩි වැඩ වගේකට අපිට එළියට යන්න වෙනවා. ඉතින් මම ලෑස්ති වෙනකන් එයා ඉතින් ඔය වගේ වැඩ තමා කරන්නේ. එයා ලෑස්ති වෙලා බයික් එක සෝදනවා. මේක තමයි මගේ ෆයිනල් අවුට්ලුක් එක. ඔන්න ඉතින් අපි දැන් යන්න පිටත් වුණා. බලන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. ළමයි මෙතන මාරම ලස්සනයි ළමයි. අපි යන අතරමඟදී තමයි මෙතන අපිට හම්බුනේ. හරිම ලස්සනයි ළමයි මේ view එක. අයි මාරම ආසයි මේ වගේ තැන්වලට. අපි දෙන්න ඉතින් බයික් එක නවත්තලා ටිකක් වෙලා මෙතනට වෙලා ඉතින් ඇත්තටම හරිම ලස්සනයි ළමයි. මෙතන මාරම නිදහස්. ඊට පස්සේ ඉතින් ළමයි අපි අපේ අවශ්‍ය තැනට ආවා. මේ කොහෙද කියලා මේ ගැන සම්පූර්ණ බ්ලොග් එකක් ඔයාලට අරගෙන එන්නම් මම. වැඩ ටික ඉක්මනට කරගෙන අපි ඉක්මනටම ගෙදර ආවා. ඊට පස්සේ ඉතින් තව චුටි වැඩ වගේක් තිබ්බා. ඒ ටිකත් කරලා හවස අපි බෝධියන්ට ලෑස්ති වුණා. ඉරිදා අපි දෙන්නගෙම නිවාඩු දවස. ඉතින් මේ ටයිම් එකේ අපි දෙන්නම බෝධිය යන්න තමා තීරණය කරේ. දැන් ඉතින් බෝධියට ආවා. දෙන්නත් එක්ක මෙතනින් මාළුත් අරගෙන අපි දෙන්න බෝධිය වැන්දා. ඊට මාරම සැනසීමක් දැනෙනා ළමයි. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආයෙම ගෙදර යන්න පිටත් වුණා. ඔය අතරමඟදී අයියා බිරියානි ට්‍රී කියලා කඩේකින් අපි බිරියානි එකකුත් අරගෙන දැන් ඉතින් ඔය ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මට බෝධිය ඇතුළේදී මම වීඩියෝ ක්ලිප්ස් ගත්තේ නැහැ ළමයි. අපි දෙන්න ඒ වගේ තැන්වලදී නිදහසේ ඉන්න තමා ගොඩක්ම බලන්නේ. නිදහසේ පුදුම වෙනවා. අපි දෙන්න ඉතින් බීලා බලමුනේ. මේ සම්පූර්ණ ගෞරවය දෙන්න ඕනේ. මම මේක ඒකට මේ සත්‍යය තමයි. ඒ නිසා මට මොන්නත් ඕනේ. හරි. අපි දැන් චැලෙන්ජ් එක දෙන්න යන්නේ. මට චිකන් බර්ගර් ටැක් කරන් දෙන්න හදන්නේ. ඊරවන්න බෑ. හරිම ලස්සයි. චිකන් බකට් නෑ ගයිස්. ඔක්කොම ටික බීලා. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා ළමයි. අපි කෑම කාලා නිදා ගන්න හදද්දී
අපේ පන්සලේ කටිනයා. අපි ඉතින් කටින චීවරයටත් වැඳලා නිදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. අද දවස් මගේ ඔහොමයි ගෙවුනේ. Thanks for watching.